හැබැයි පුංචි මාත්‍යා අපි මේ කොහෙ යන්නේ? අයියෝ බං කටවාගෙන යමන්කෝ බං. කොනම වෙන වාතයක් බං. පුංචි මාත්‍යා තාත්තා වගේමයි. මොකක් කරේ ඌ ඇඟටම නේ කරන්නේ. මට මතකයි අපේ තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා පොඩ බැනපු වෙලාවෙ මේ සරමෙ චෝ ගියා. ඔච්චම් කරන්න එපා පුංචි මාත්‍යා පොඩි දෙයටත්. පුංචි මාත්‍යාගේ තාත්තා මේ ගමේ සිංහෙක් වගේ ජීවත් වුණාට අන්තිමට බල්ලෙක් වගේ මාළි. මොකද්ද කොහොද කිව්වේ? පුංචි මාත්‍යා ඉතින් කතරාවට කිව්වට හිතලා කිව්වේ නෑනේ පුංචි මාත්‍යා. කංගන් එපා ඉතින් ඔය ඉතින් ඇත්තනේ මේ කියලා කතාවනේ. පුලේ ඔබ නොදන්න වුණාට මගේ තාත්තා මල් ළඟ ඉන්නවා බොල. ඒක නිසා පාඩුවේ කට පරිස්සමන වරෙන් යන්න. අනේ නිකම් බොරු කියන්නේ පුංචි මාත්‍යා. මම කෙවුඩ ඔය කං ගෑනේ. දැන් ඔබ කියන්නේ මම බොරු කියනවා කියලාද? නෑ මම දන්නවනේ පුංචි මාත්‍යාට මන්ත්‍ර රාත්‍රියේ හොඳට පුළුවන් කියලා. ඒක ඉතින් මට ඕවා ගැන විශ්වාස වෙන්නේ නෑ නෝ. දැන් මම මෙතනට හොල්මන් ආත්මයක් ගෙන්නුවොත් හැබැයි උඹ දුවන්න නම් බෑ. පිස්සුද පුංචි මාත්‍යා? මම බය නෑ. මම මේ රාත් 12ට කාත්ත කුඩින් ආපු මිනිහ මම. තනියෙන්ද? අනින්දෝද පුංචි මාත්‍යා කාත්ත කුඩින් රාත් 12ට එන්නේ. උතුල ආත්තත් එක්ක තාත්තත් එක්ක. හරි ඉතින් දැන් ඔකට hina වෙන්න ඕනේ නෑනේ පුංචි මාත්‍යා. හරි පුංචි මාත්‍යා වැඩ කරන ඕල්මන් කියන්නකො දැන්. හරි ගෙන්නලා බෙන්න. මන් දුවන්නේ නෑ. පුංචි මාත්‍යා කියලා බෙන්න. හරි දැන් ගෙන්නලා බෙන්න. එහෙනම් දැන් මම මගේ අප්පච්චිව ගෙන්නන්න යන්නේ. හැබැයි උඹ බය දුවන්නේ එහෙම නෑ. පුංචි මාත්‍යා අප්පච්චි නෑ ඉතින් කරපු පව් වල හැටියට මල්ල පෙරේදෙම වෙලා ඇති. කට අප්පච්චිලා කට පරිස්සම්. එහෙම නෙයි පුංචි මාත්‍යා. අප්පච්චි නෙමෙයි. මට බයිද අපි අම්මෝ ගෙනල්ලාද? බට ඕන උංගම ගෙන්නන්නේ නෑ මම මෙතනට මට ඕන උංග මං ගෙන්නන්නේ. ඕන නැවතිය අපි පුලේ. දැන් උඹ කිව්වා නේද හොල්මන් අවතාර වලට බය නෑ කියලා. ඒ පුංචි මාත්‍යා මම හොල්මංගල බයයි. ඔබ යවන්නකෝ. හොල්මන යවන්නකෝ. උඹ පිළිගන්නවද මං කියපු ඇත්ත කියලා? හරි මම පිළිගන්නවා. හොල්මන යවන්න. අයියෝ. හරි ඔමිට. පුංචි මාත්‍යා ගියාද? පුංචි මාත්‍යා. මට උඩ අපි ඉන්නවනේ අපෝ. පුංචි මාත්‍යා ඔක රග්ගා කරන්න පුංචි මාත්‍යා වතුරන්න රග්ගාලා. තවල දාන්නකෝ. හරි දැන් නැගිටපන් ඔය විපුලේ. ගියාද? ගියා. මල්ලා මිත්වාදේ පොඩ්ඩේ නෝ මම්පල් නේද පොඩ්ඩේ. අම්මෝ. දැන් තමයි මගේ පපුර ලේරියක් කියන්නේ. ඇති අංග. ආපවුන පුංචි මාත්‍යා මල හොල්මන් අවදාරම් පෙන්නන්න එපා. ඕ මහලොකු චණ්ඩියා. තරමේ චූට් කීලාද කොයිද කොහොමද? මට චූබල තිබුණා පුංචි මාත්‍යා. මට තරමේ දාම චූ කියන්නේ. පුංචි මාත්‍යා නම් මේ හිනා. තාව පොඩ්ඩක් මගේ පාපුව හුස්ම ඉරලා තාව පොඩ්ඩක් පුංචි බලා අපොච්චි දෙක යන්න වෙනවා මට. හරි යන්. මට මේ හොඳත් එක්ක පොඩි කතාවක් තියෙන ලොකු කතාවක්. අරුනේ. පොඩ කාලේ බලුරු මත කැලකට බට් එක ඇරේ. හරි අද කන්න පුළුවන් වෙලේ. යා කියලා යා. මගේ නිදාට තියෙන අන්තරේ කවලිනකන් දාන්නේ නේද ගන්නන්නේ? දුවානිස් කට්ටඩි මාමගෙන් මම ඔය ගැන ඇහුවා නංගි. ඉතින් මොකද්ද කිව්වේ? අපි අංකෝ චුට්ටා ඉස්සරහට ගිහලා අතාරමුකෝ. ඒ ගන්නන්නේ මොකද්ද ප්‍රශ්නේ? පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ නංගි. දුවානිස් කට්ටඩි මාමා ඔකට ඉස්සෙනවත් දෙයි කිව්වා. දිවානිස්
මාමා යන්තරේ දාපු දවසේ මට අද වගේ මතකයි. ඇත්තටම මදු දුවානිස් මාමා ඔය තරම් බලගත්ු යන්ත්‍රයක් වාගේ ඉනක දැම්මේ. ඒක ඇත්තටම ගායන්නේ නේද? මං හිතුවේ ඒක ගායන්නේ දන්නවා. මදු ඔයා ඔය කියනකම් මම දැනන් හිටියේ නෑ. මේ සිද්ධිය වෙනකොට එයාගේ මාමා මැරිලා මාස 2ක් වගේ. හරි හරි. මට යන්තම් වගේ මතකයි මේ සිද්ධිය වෙද්දී ඔයාගේ අම්මා හිටියේ හිරේ. ඔයාගේ සීයා තමයි ඔයාව බලාගත්තේ. දා සිදුවීම් වෙනකොට සීයා මාත් එක්ක හිටියා. දුවේ මේ පයික් මං කරලා යම්බා විතර ඇයට මොනවාරි හදාගන්නත් ඕනනේ. සීයා බලනකො ලස්සන කුරුල්ලෙක්. හැමදාම දකින්න කුරුල්ලන්ගේ උන ලස්සනක්ද බං. කොළේ අම්මා හිරේ ගියාට පස්සේ පුදුමාකාර පාඩුවක් මටත් තියෙනවා. උඹව ආරක්ෂා කරන්නත් එපා මං. දෙවිතන් වැඩ කරන ගමන් ඒවත් කරන්න ඕනනේ. නේ? පස්සේ බලා ගන්න පුළුවන් ඒ කුරුල්ල ගැන. මෙන්න මේ වරෙන් යන්න. සීයා දන්නේ ඉක්කේදී මේ දවස්වල තමයි සංචාරක කුරුල්ල ලංකාවට එන්නේ. Bang කරලා වරින් බං. රෝනේ. රෝනියෝ. රෝනේ. 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 අතට මේකි. රෝනේ. මන් නැති එකි. තුනේ මේකට මොකක් කරනවද මංගේ තා වක් කියන්න. රෝනේ. 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 නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විජ්ජාතන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදිහේ මනුස්සානම් බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. ඕන් කාලි අම්මා බලන දිස්ටි යහස පොළ බලන්න බලන දිස්ටි මේ ආතුරයේ ශරීරයේ ඉන්න පෙරේතාත්මය කාලි මෑණියාගේ පීතෙන් සුව වේවා ආවඩායි බෝවේවා. මම කොහෙද ඉන්නේ? මගේ සීයාකෝ. සීයා බලගේ මහලකු මරු සීයා ඔබ දන්නවද? බලගේ අම්මා ටිකදර නැති එකේ බලගේ සීයා උඹව ආරක්ෂා කරන විදියද? අනේ මම මට ගෙදර යන්න ඕන සීයාකෝ. හරි හරි ඔබ බයිනෝ ඉඳපන්කෝ. මම සීයට පණිවිඩය යවලා තියෙන්නේ. මේ ආපන්කෝ. හොඳ වෙලාවට මට උඹව හම්බුනේ. එහෙම නැතුණා නම් දේවිගේ පෙරේතාත්මය ඔබ බිලි අරගෙන තේරුණාද මට? දැන් හරි. හරි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස
සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ සාදු සාදු සාදු. හරි. දැන් ගොඩ සුවයි. හරි. බය වෙන්න දෙයක් නැහැ. මම උඹලගේ සිගර කියන්නම් දවස් 7ක් යනකම් ඔබට මස් මාළු කිසි දෙයක් කන්න දෙන්න එපා. හරි? දැන් ඔබ තියෙන්නේ. හරි? බය වෙන්න නැතුව. හරි? මම උත්සාහ කරනවා. අන්දරිස් මාමට මාව හම්බුනේ නැත්තම් අද මම මැරලා ගයන්නයි. මට බයයි මේ අල්ල පනල්ලේ අපේ මාමාගේ පුතා දනුක ඔයාට කරදරයක් කරයි. එදා පාරදී මට හම්බුණා. ඕ මම දිහා බලන්න බෑ. මම දිහා ඔරවල බලලා යන්න ගියා. මදු ඔයා බය වෙන්න නැතුව කට්ටඩි මාමයි මා ඉන්නවනේ. මේ ප්‍රශ්න වලට ඉක්මනට විසඳුමක් හම්බෙයි.